අම්මා එන් දෙයිවම් අම්මා මගේ දෙවඟනයි. හරිද? මේ කවියේ කතා කරන්නේ ළමයි අපේ අම්මා ගැන පුතේ. හරිද? මේ කවියේ කතා කරන්නේ අපේ අම්මා ගැන. එතකොට මේ කවිය ලිව්ව කවියා එයා දෙමළ. ඒක නිසා එයාගේ අත්දැකීම තමයි මේ කවියට අරගෙන තියෙන්නේ. හරිද? එයාගේ එයා ලැබපු දේවල්, එයා අම්මා බලාගත්ත විදිය, ඒ දේවල් තමයි මේ කවිය ඇතුලේ කියන්නේ. හරිද? ඉතින් එතකොට අපි ඉස්සරලම මේ කවිය තේරුම බලමු. ඊට පස්සේ අපි වැඩිපුර දේවල් කවිය ගැන කතා කරමු. හොඳට අහන්න. මෙන්න පුතේ පළවෙනියටම මාතෘකාව තියෙන්නේ අම්මා එන් දෙයිවම් අම්මා මගේ දෙවඟනයි. පළවෙනියටම කියනවා අම්මා අම්මා වරුවායේ අන්වායි මුත්තම් තරුවායේ අම්මා උන්නей කණ්ඩාලේ අලුහෙයි ඕඩිප්පෝයි විදුමේ. පුතේ මේකේ කවිය කියනවා පළවෙනියටම අම්මා අම්මා වරුවායේ අම්මේ අම්මේ එන්න අන්වායි මුත්තම් තරුවායේ ආදරයෙන් හාදුවක් දෙන්න. අම්මා උන්නේ කණ්ඩාලේ අම්මේ ඔබව දුටුවොතින් අලුහෙයි ඕඩිප්පෝයි විදුමේ ඇඬීම නැති වී යයිනේ. මේ කවිය මේ කියන්නේ චූටි කාලේ ගැන. පුතේ චූටි බබාලා ඔයගොල්ලෝ දැකලා ඇති අම්මා නැතුව අඬන බබාලා ඉන්නවා. හරිද? ඉතින් එතකොට අම්මා දැක්කොත් එයාට හරි සතුටුයි. එයා මොකද කරන්නේ? ඒ අඬන එක නතර කරනවා. හරි ඉතින් හරි කැමතියි චූටි බබාලා අම්මා ළඟ සැනසෙන්න, අම්මගේ තුරුලේ ඉන්න. හරි අම්මත් ගොඩක් කැමතියි පුතේ. අම්මගේ බබාව ළඟ තියාගෙන, හරි යාව තුරුළු කරගෙන එයාට ආදරය කරන්න. එතකොට මේ කවියා මේ ඒක ගැන තමයි කතා කරන්නේ. මොකක්ද? මේ අඬන බබා අම්මා දැක්කාම මොකද්ද වෙන්නේ පුතේ? එයාගේ අඬන එක නතර වෙනවා. හරි ඒකෙන් කියන්නේ අම්මා සහ දරුවා අතර කොච්චර බැඳීමක් තියෙනවද? දරුවෙක් අම්මට කොච්චර ආදරේද? අම්මා දරුවට කොච්චර ආදරේද කියන එක. හරි. අපි යනවා දෙවෙනි කවියට. මෙන්න දෙවෙනි කවිය කියනවා പത്തുമാദം സുമന്തായേ പാരിൽ എന്നെ പെട്രായേ പത്തിയങ്കൾ കാത്തായേ පාඩුපට්ටු වලරතායේ. පුතේ මේ කවිය කියන්නේ පත්තුමාදම් සුමන්දායේ දසමසක් කුසේ දරාගෙන හිටියන්නේ. පුතේ මේකේ කතා කරන්නේ මේ මොකද්ද? මේ දරුවා මේ අම්මගේ බඩේ හිටපු කාලේ ගැන. හරිද? මෙයා කියනවා මේ පත්තුමාදම් සුමන්දායේ දසමසක් කුසේ දරාගෙන සිටියානේ. ඊට පස්සේ කියනවා පාරිල් එන්නේ පෙට්‍රායේ මෙලොවට මාව බිහි කළාට. හරි ඉතින් අම්මා ඔයා අම්මගෙන් අහන්න පුතා බඩේ ඉන්න කාලේ අම්මගේ කුසේ ඉන්න කාලේ හරි අම්මාට ඒක දැනුනේ කොහොමද? අම්මා ඒක වින්දේ කොහොමද? අම්මා වින්ද දුක් මොනවද? අම්මා අපි වෙනුවෙන් කොච්චර දරාගෙන හිටියද කියලා. ඔක මම හැමදාම මගේ 10 වසරට උගන්වනකොට මගේ 10 වසරට කියනවා පුතේ මම ඔයාට නිතරම කියන දෙයක් තමයි අම්මට අප්පච්චිට ආදරය කරන්න කියන එක. හරි ඉතින් මෙතනදී ඔය අම්මගෙන් අහන්න ඕනි ඒ අත්දැකීම කොහොමද කියලා. අපි කවදාවත් අපේ අම්මගෙන් ඒක අහලා නෑනේ. හරි අම්මේ ඔයාට ඒක කොහොමද දැනුනේ? ඔයා අපි වෙනුවෙන් ඒ වින්ද දේවල් මොනවද කියලා. තේරුණාද? ඉතින් මේකේ මේ කවිය කියන්නේ අම්මා පුතේ දස මාසයක් අපිව කුස්සියේ දරාගෙන ඉනවා. මේ ලෝකේ හැම මනුස්ස පැටියෙක්ම අම්මා මොකද කරන්නේ? මාස 10ක් එයාගේ කුස්සියේ දරාගෙන ඉන්නවා. ඒක ලොකු කාලයක් පුතේ. තේරුණාද? ඉතින් ඒකනේ අර අම්මට වදිනකොට කියන්නේ ළමයි දසමාසයේ උරේකත්වා. තේරුණාද? ඒක කියන්න හේතුව මොකක්ද? ඔන්න මේ කතාව තමයි. තේරුණාද? හරි. ඉතින් කියනවා දසමාසයක් කුසිය දරාගෙන සිටියානේ. පාරිල් එන්නේ පෙට්‍රායි මෙලොවට මාව බිහි කළානේ. ඉතින් පුතේ අම්මා දසමාසයක් යාගේ කුසේ අපිව දරාගෙන ඉඳලා තමයි මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ. හරිද? හිතන්න අම්මා කොච්චර අපි වෙනුවෙන් කැපකිරීම කළා තියෙනවද කියලා. අම්මා තරම් අපි වෙනුවෙන් කැප වෙන කවුරුත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඉතින් මේකේ කියනවා මේ බලන්න. පත්තියංගල් කාත්තායේ පාඩුපට්ටු වලරතායේ හරි පරිස්සමින් සිටියානේ දුක් මහන්සි වී හැදුවානේ. විපුතේ අම්මා ඔයාව ලැබෙන්න ආපු දවසේ ඉඳන් අම්මගේ කුසට අම්මා හරි පරිස්සමට තමයි ඒ අම්මගේ පුතාව පරිස්සම් කරන්නේ. තේරුණාද? ඉතින් අම්මා හයියෙන් ඇවිදින්නවත් නෑ ළමයි. ඇයි ඔයාට රිදෙයි
ඔයාට මොනවා හරි අනතුරක් වෙයි. අම්මා හරි බයයි බලන්න අම්මලා කොච්චර දරුවෝ පරිස්සම් කරනවද කියලා. තේරුණාද? ඉතින් අම්මා හරි ආදරෙන් තමයි පුතාව කුසේ තියාගෙන හරි පරිස්සමින් තමයි ඔයාව පරිස්සම් කරලා මේ මාස 10 තියාගෙන ඉඳලා මේ ලෝකෙට යව බිහි කරන්නේ. තේරුණාද? ඔයා අම්මගේ අහන්න අම්මේ ඔයාට මාව හම්බ වෙමින් ඉන්නකොට ඔයාට ඒක දැනුනේ කොහොමද? ඔයා විඳ දේවල් මොනවද? ඒ දේවල් අම්මගෙන් අහන්න. එතකොට අම්මා හරි ලස්සනට ඒවා කියයි පුතේ. තේරුණාද? ඔයා කවදාවත් ඒවා අහලා නැහනේ. නේ? අහලා තියනවද ගෑනු ළමයි? නෑ. මං හිතන්නේ මගේ පුතාලා අහලා ඇති කියලා. පිරිමි ළමයි කවදාවත් අහලා නෑ බෝයිස්ලා. තේරුණාද? අම්මගේ ළඟට ගිහිල්ලා පුතා ලොකුයිනේ. හරිද? ඔයා අම්මගෙන් අහනකොට අම්මට ඒක හරි වෙනස් විදියට දැනෙනවා. තේරුණාද? අම්මගෙන් අහන්න අම්මේ ඔයාට ඒක දැනුනේ කොහොමද? ඒ අත්දැකීම මොන වගේද? ඔයා විඳ දුක ඔයා විඳ දේවල් ඒවා මොන වගේද? තේරුණාද? අම්මා දුක් විඳ කිව්වට අම්මා ඒ දුක පුතේ ඔයා වෙනුවෙන් දරාගෙන සතුටින් එයා ඉන්නවා. තේරුණාද? ඒ තමයි අම්මගේ හැටි. හරි අපි වෙනුවෙන් කොච්චරනම් දුක් කන්දක් අම්මා දරලා ඇතිද? තේරුණාද? අපි ඒව දන්නේ නැහැ. හරි ඉතින් ඔයාට ඒක දැනිලත් නැහැ දැකලත් නැතුව ඇති ඔයා. හරි අම්මගෙන් ඇහුවාම අම්මා ඉගෙනවට කියයි. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් අම්මගෙන් අහන්න. හරි ඊට පස්සේ මෙන්න අපි යනවා ඊළඟ කවියට පුතේ. අංක 3 මේකේ කියනවා අලහු මික්ක සඳිරනේ ආහා යක්තිල් කාන් පිත්තේ. පළමුම් පාලුම් ඌටිඩුවායි පාට්ටුම් කදයුම් කූරිඩුවායි. මෙන්න පුතේ අලහු මික්ක සඳිරනේ කියන්නේ ලස්සන හඳ. ආහා යක්තිල් කාන් පිත්තේ අහසේ පෙන්වා. මේ චූටි කාලේ ගැන කතා කරන්නේ පුතේ. අම්මා ඔයාව දසමාසයක් කුසේ තියාගෙන ඉඳලා මේ ලෝකෙට ඔයාව බිහි කරලා හරි ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න ඔයා ටික ලොකු වෙනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? මෙන්න මේ අත්දැකීම මේ බලන්න. මේක පුතාලා හැමෝම විඳලා ඇති. අම්මා ඔයාව එළියට එක්කන් ගිහිල්ලා මේ පරිසරයේ තියෙන දේවල් පුතේ පෙන්නනවා. හඳ මාමා ඊට පස්සේ මේ කුරුල්ලෝ ගස්වැල් මේ පරිසරයේ තියෙන ගොඩාක් දේවල් ඔයාට අම්මා පෙන්නනවා. ඉතින් මෙතනදී මේ පෙන්නන්නේ මොකක්ද? අලහු මික්ක සම්දිරනේ ලස්සන හඳමාව. අන්න පුතේ හඳමාවා කියලා හැම දරුවෙක්ටම අම්මා පෙන්නලා ඇති. තේරුණාද? හරි පෙන්නලා මොකද්ද කරන්නේ? පළමුම් පාලුම් ඌටිඩුවයි මේ චූටි කාලේ කවනවා පුතේ. මේ බලන්නකෝ චූටි කාලේ ඔයා චූටි බබා කාලේ අම්මා ඔයා වෙනුවෙන් කොච්චරනම් මහන්සි වෙන්නේ නැතිද? තේරුණාද? පුතාලට දැන් ඕගොල්ලෝ ගොඩාක් ලොකුයිනේ. හැබැයි චූටි කාලේ පුතේ අර කුරුළු පැටියෙක්ට කවනවා වගේ තමයි අම්මා ටික කවලා ඔයාව ඔය ලොකු කරලා තියෙන්නේ. තේරුණාද? හරි ඉතින් අපිට ඒවා හිතෙන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක ඔයාට ඒව හිතෙන දවසක් එයි. සමහර විට ඒක හිතෙනකොට අම්මා මේ ලෝකේ නැතිත් වෙයි. තේරුණාද? මොකද මිනිස්සු හැමෝම මැරෙනවා පුතේ. හරි ඒකනේ ලෝක ස්වභාවයනේ. නමුත් මතක තියාගන්න අම්මා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් අම්මගෙන් අහන්න අම්මේ මං චූටි කාලේ කොහොමද? ඔයා මාව හැදුවේ කොහොමද? ඔයා මට කැව්වේ මොනවද? මම ඒවා කොහොමද කැව්වේ? ඔයා මම චූටි කාලේ කරපු දේවල් මොනවද? අම්මාත් එක්කලා අතීතාවර්ජනයක් කරලා බලන්න. හරි ඒ කාලේට අතීතයට ගිහින් බලන්න. ඒක හරි ලස්සන මතකයක් වෙයි පුතේ. තේරුණාද? අම්මා හරි ආසාවෙන් ඔයාට ඒවා කියයි. තේරුණාද? පුතා දැන් ගොඩාක් ලොකුයි. හරිද? කොච්චර ලොකු වුණා අම්මත් එක්ක ආදරෙන් ඒවා කතා කරලා බලන්න කොහොමද ඒක දැනෙන්නේ කියලා. තේරුණාද? ඉතින් මේකේ කියනවා පුතේ මේ පළතුරු කිරිත් කැව්වා නෙමෙයි චූටි බබේ. ඉතින් අම්මා එළියට එක්කගෙන ගිහිල්ලා හරි අමාරුවෙන් තමයි මේ චූටි බබාට කවන්නේ. තේරුණාද? ඉතින් එයා කියනවා පාට්ටුම් කඩයුම් කුරිඩුවායි. මේ බලන්න කවිත් කතා කිව්වානේ පුතේ. අම්මා කවි කියනවා, කතන්දර කියනවා. අම්මා අපිට කොච්චරනම් චූටි කාලේ නැලවිලි ගී කියලා ඇද්ද? කොච්චර කතන්දර කියලා ඇද්ද? හරිද? එයාගේ ලෝකේ ගොඩාක් දේවල් එයා අපිට දීලා කියලා ඇති. තේරුණාද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අම්මගෙන් අහන්න ඒ කාලේ කොහොමද කියලා. තේරුණාද? ඉතින් අපි යනවා මෙන්න එහෙනම් අපේ ඊළඟ කවි අංක 4. මම කිව්වා ඔයාට මේ කවිය දෙමළ කියලා. තේරුණාද? එතකොට මෙයාගේ ඒ අත්දැකීම් මෙයාගේ දේවල් තමයි මේ කවියට නගලා තියෙන්නේ. මෙයා කියනවා පුතේ தமிழை கற்று தந்திடுவாய் தத்து பித்தன பேசிடினும் அமுதம் அமுதம் என்றிடுவாய் අනෙයිතු මුත්තම් තන්දිඩුවායි. මෙයා කියනවා පුතේ මේ තමිලේ කට්ටු තන්දිඩුවායි කියන්නේ දෙමළ භාෂාවත් ඉගෙනුවානේ. මෙයාට දෙමළ උගන්වලා තියෙන්නේ. මොකද මේ කවිය දෙමළ. ඒ නිසා එයාට දෙමළ. අපේ අම්මා අපිට සිංහල උගන්වනවා වගේ. එයාට දෙමළ. හරි. ඊට පස්සේ කියනවා පුතේ තත්තු පිත්තන පෙසිඩිනු
වරදවා වචනයක් කතා කරා. පුතේ චූටි කාලේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය චූටි බබාලා. ඒගොල්ලන්ට වචන කියවෙන්නේ නෑනේ. හරි. ඒගොල්ලන්ට වචන කියවෙන්නේ නෑ. හරිද? ඉතින් අම්මා හරි කැමති එයාගේ කටින් වචන අහන්න. නමුත් එයාට කතා කරන්න බෑ. හරිද? එයා අම්මට එක්ක මා කියනවා නැත්නම් අම්මා කියවෙන වචන අම්මා කියවෙන දරුවෝ ඉන්නවා. හරි. ඉතින් අම්මා කියලා අම්මා කියන වචනේ හැම දරුවෙක්ම කියනවා. අම්මා හරි කැමති ඒ අම්මා කියන වචනේ අහන්න. තේරුණාද? ඉතින් එතනින් එහාට පුතේ එයා කතා කරන ගොඩාක් වචන මොකද වෙන්නේ? ඒවා හරි වෙනස්. මේ අපි වගේ පැහැදිලි වචන කතා කරන්න බෑනේ චූටි බබාලට. ඒගොල්ලෝ කතා කරන්නේ හරි අමුතු වචන. හරි. හරි අමුතු ශබ්ද පිට කරන්නේ. ඉතින් පුතේ එතකොට ඒ වචන අපිට තේරෙන්නේ නැහැ. අපි අහන් හිටියොත් අපිට තේරෙන්නේ නැහැ යා මොනවද කියන්නේ කියලා චූටි බබාලා. හැබැයි යාගේ අම්මට ඒක තේරෙනවා. අම්මා දන්නවා යාගේ භාෂාව. තේරුණාද? හරි. ඉතින් ඒක නිසා මේ මෙතන කියන්නේ මොකක්ද? අම්මා හරි කැමති එයාගේ චූටි පුතා මොනවා හරි කතා කරනවා. හරිද? හැම අම්මා කෙනෙක්ම හරි කැමති පුතේ චූටි කාලේ ඔයාව චුට්ට ලොකු වෙනවා දකින්න. ඒත් එක්කම ඔයා කතා කරනවා දකින්න. ඔයාව හුරතල් කරන්න, ඔයාගේ හුරතලේ විඳින්න. තේරුණාද? ඉතින් මම හිතනවා හරි මගේ පුතාලා හැමෝගෙම අම්මා හරි මේක අම්මා විඳිනවනේ. හරි. ඉතින් එතකොට ඔය අම්මගෙන් ඇහුවාම අම්මා ඒක හරි ලස්සනට ගියේ කොහොමද කියලා. තේරුණාද? ඊට පස්සේ මෙයා කියනවා අමුදම් වෙන්ඩිඩුවයි. දැන් අර එහෙම කතා කරනකොට අම්මට හරි සතුටුයි. අම්මා කියනවා ලස්සනයි ලස්සනයි. හරිද? අම්මා තමයි පුතේ අපිව මොකද්ද කරන්නේ වැටි වැටි නැගිට්ටවන. අම්මා තමයි අපිව එක්කන් යන්නේ. තේරුණාද? ඉතින් ඊට පස්සේ කියනවා අනේත්තු මුත්තම් තන්දිඩුවයි. තුරුළු කර හාදුවක් දෙන මානේ. ඉතින් අම්මා තුරුල් කරගෙන හාදු දෙන්න හරි කැමතියි. තේරුණාද? ඔය බෝයිස්ලා පිරිමි ළමයි තාම ඇති පුතාලට අම්මා ඔයාව තුරුල් කරගෙන ඔයාට හාදු දෙන්නේ නැති. ගෑනු ළමයි ඕන තරම් ඇති ඉස්කෝලේ යනකොට ක්ලාස් යනකොට අම්මා ඔයාව බදාගෙන තුරුල් කරගෙන හාදු දෙන්නේ නැති. ඒ අම්මගේ ආදරේ පුතේ. තේරුණාද? ඉතින් අම්මා හරි කැමති ඔයාව තුරුල් කරගෙන ඔයා ළඟට වෙලා ඔයා ළඟට කරගෙන ඉන්න. තේරුණාද? ඉතින් අපි කොච්චර ලොකු වුණා මතක තියාගන්න අපි ලොකු වෙනකොට සමහරුන්ගෙන් ඒක ඈතට යනවා. අම්මා ළඟට යන්නේ අම්මා තුරුල් කරගන්නේ බදාගන්නේ අම්මේ ආදරේ කියන්නේ යන්නේ හරි හැබැයි චූටි කාලේ අපි කියනවා ඉතින් ලොකු වුණාම අපිට ඒක කියන්න පුළුවන් නම් ඒක කොච්චර ලස්සනයිද